4 මාසේ 28 කුයිට් එකට ආවේ. ඊට පස්සේ ඒජන්සියට කෝල් කරලා කිව්වා ඒජන්සියට නැහැ කිසිම ප්‍රතිකාරයක්. ජීවිතේ බේරගන්න මට උදව් කරන්න. ලක්ෂ 9මාරක් ඕනේ කිව්වා නෝනව ලංකාවට ගේන්න ඕන නම් ඒක දෙන්න ගෙවා ගන්න බැරි වුණොත් නෝනට ජීවිත කාලෙම කුවේට් වල හිරේ ඉන්න වෙයි. ඉතින් ඔයාලට මතක ඇති මම TikTok එකේ වීඩියෝ එකක් දැම්මා මගේ නෝනව ලංකාවට ගෙනත් දෙන්න කියලා. මගේ නෝනා ලංකාවට ආවා. මේ ඉන්නේ මගේ පිටිපස්සෙන් නෝනා තමයි. මගේ නෝනා 2025 4 වෙනි මාසේ 28 තමයි කුවේට් ගියේ. අවුරුද්දයි මාස 2ක් හිටියා. ඒ ඉන්න අතරේ නෝනාට අසනීප වෙලා බේත් නැතුව කෑම බීම නැතුව ගොඩාක් අපහසුතාවයට පත් වෙලා හිටියේ. මම ඒ පිළිබඳ ගිහිල්ලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැමිණිල්ලක් දැම්මා. පැමිණිල්ලක් දාලා ඒජන්සි වලට ඒක කියලා මම කිව්වා මගේ නෝනාට මේ අසාධාරණයක් වෙලා තියෙනවා. බේත් නැහැ, අසනීපෙන් ඉන්නේ, කෑම බීම දෙන්නේ නැහැ, ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා. මට මොනවා හරි කරලා දෙන්න කියලා මගේ නෝනාට ප්‍රතිකාර අරන් දෙන්න කියලා. ඒත් මගේ නෝනාට ප්‍රතිකාර කරගන්නවත් කෑම බීමවත් ඒ කියපු විදිහට කිසිම දෙයක් මට ඒවා කරලා දුන්නේ නැහැ. ඒජන්සියෙන්වත් කවුරුත්ම. ඊට පස්සේ තමයි මම TikTok එකේ වීඩියෝ එක බල කරේ මට කවුරු හරි උදව් කරන්න එකතු වෙයි කියලා. කවුරු හරි මට මේ බලධාරීන් දැනුවත් වෙලා මේ කවුරු හරි මට මේක මේ නෝනාගේ අසනීප තත්ත්වයට මොනවා හරි කරගන්න ගෙන්න ගන්න කෙනෙක් සම්බන්ධ වෙයි කියලා තමයි මම TikTok එකේ වීඩියෝ ටිකක් පළ කරේ. ඊට පස්සේ මට ඒ අතරේ මම නෝනාට අසනීප නිසා දෙවනි පැමිණිල්ලක් දැම්මා. ඒත් මට ඒකෙන් සාධාරණයක් වුණේ නැහැ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කිව්වා, කුවේට් එම්බසියට කිව්වා. කුවේට් එම්බසියට මගේ නෝනාත් එහෙම මැසේජ් දාලා තිබ්බා. ඒත් කිසිම උත්තරයක් ලැබුණේ නැහැ. කවුරුත්ම ඒවට පිළිතුරු දුන්නේ නැහැ. ඊට පස්සේ මට හම්බුණා TikTok දැම්මට පස්සේ මිස් කෙනෙක් තුෂාරි වික්‍රමාරච්චි කියලා. ඒ මිස් ඊට පස්සේ මගේ නෝනාගේ විස්තර ඒවා මගෙන් සේරම අහගෙන සියලුම දේවල් එයාගේ තව ඉන්නවා ශාලිකා වරුණි සෝෂල් මීඩියා කරන ඒ මිස්ටර් කියලා මේ තුෂාරි මිස් මේ මගේ නෝනාගේ වීඩියෝ එකක් ඒ විදිහට මේ මගේ නෝනාගේ ප්‍රතිකාර කරලා දෙන්න බලධාරීන් මේක ගැන බලන්න කියලා වීඩියෝ එකක් දැම්මා. ඒක දැම්මේ ශාලිකා වරුණි කියන ඒ මිස් වීඩියෝ එක දාලා බොහොම පොඩි වෙලාවක් ගියේ. පොඩි කාලයකින් නෝනව ඒ හිටපු තැනින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අය මෙහෙනුත් දැනුවත් කරපු නිසා කුවේට් එම්බසියෙන් ගිහිල්ලා ඒජන්සියෙනුත් ගිහිල්ලා නෝනව එතනින් කුවේට් එම්බසියට අරන් ඇවිල්ලා තිබුණා. බොහොම සුළු කාලයයි ගියේ ශාලිකා වරුණි මිස් වීඩියෝ එක දාලා. ඊට පස්සේ නෝනව ගෙනල්ලා ආපහු ඒජන්සියට බාර දීලා තිබුණා. නෝනව ආපහු ඒජන්සියට බාර දීලා ඊට පස්සේ ඒජන්සියෙන් මට කෝල් කරලා කිව්වා නෝනව ගෙන්න ගන්න ඕන නම් ලක්ෂ 9මාරක් ඕනේ කියලා. ලක්ෂ 9මාරක් ඕනේ කිව්වා නෝනව ලංකාවට ගේන්න ඕන නම් ඒක දෙන්න ගෙවා ගන්න බැරි වුණොත් නෝනට ජීවිත කාලෙම කුවේට් වල හිරේ ඉන්න වෙයි කියලා මට කිව්වා. මට ඉතින් සල්ලි නැහැ. අතරම ලක්ෂ ගණන් මට සල්ලි ගෙවන්න සල්ලි නැහැ. ඊට පස්සේ මට ඔය අතරේ ශාලිකා මිස් වීඩියෝ එක දැම්මට පස්සේ තුෂාරි මිස්ට මම මේ විස්තර කිව්වට පස්සේ තුෂාරි මිස් මට සම්බන්ධ කරා කුමාර් සෝෂල් YouTube channel එකේ කුමාර මහත්තයා. කුමාර මහත්තයාව සම්බන්ධ කරා. ඊට පස්සේ කුමාර මහත්තයා මගේ අවශ්‍ය තොරතුරු නෝනාගේ වෙලා තියෙන ප්‍රශ්න ඒ ටික සියලු විස්තර අහලා කුමාර මහත්තයා ඊට පස්සේ මට සම්බන්ධ කරා විශ්ව කලා විගමනික සංසදයේ සභාපති නීති උපදේශක සරත් කුමාර දූල්වල මහතා. එතුමා මගේ නෝනාගේ සියලු ලියකියවිලි ඒ තියෙන දේවල් සේරම ඊළඟට මගේ සියලු විස්තර අහගෙන එතුමා මට උපදෙස් දුන්නා නැවත පැමිණිල්ලක් යොමු කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයට. එතුමා කියලා දුන්න විදිහට මම මේ පැමිණිල්ල යොමු කරා. ඉන්පසු
විශ්ව කලා විගමනික සංසදයේ සභාපති නීති උපදේශක සරත් කුමාර දූල්වල මහතා ඊමේල් පණිවිඩයක් යොමු කරා රජයේ ඒ ආයතන සියල්ලටම ඒ ආයතන කීපයකටම ඊමේල් පණිවිඩයකින් මගේ ඒ පැමිණිල්ල ඊමේල් මාර්ගයකින් යොමු කරා. ඉන් පසු මගේ නෝනා කුවේට් රටේ ඉඳන් ලංකාවට ගේන්න 7-5ක්වත් වියදම් නොවි සියලු කටයුතු ටික කරගන්න ඒ ඊමේල් පණිවිඩයෙන් හැම ආයතනයකටම මේ දැනුම් දුන්න නිසා පහසුවෙන් ඒ ටික කරගන්න පුළුවන් වුණා. ඒ ඊමේල් පණිවිඩය යවලා පැය 24ක් යන්න කලින් මට කතා කරා මිනිස් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය කියන තැනින්. ඒ කතා කරලා මට කිව්වා මේ වගේ නෝනා ගෙන්න ගන්න සියලු වැඩ කටයුතු ඒ පරීක්ෂණ ආරම්භ කරනවා. හැකි ඉක්මනින් ඒ දේවල් ඉෂ්ට කරලා දෙනවා කියලා මට කිව්වා. ඊට පස්සේ මට කතා කරා ඊට බහුවදා කතා කරා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කතා කළත් කිව්වේ හැකි ඉක්මනින් මේ පැමිණිල්ලේ පරීක්ෂණ ආරම්භ කරනවා කියලා තමයි කිව්වේ. ඒ කියලා මගේ නෝනව මට 7-5ක්වත් වියදම් වෙන්නේ නැතුව ලංකාවට ගෙන්න ගන්න පුළුවන් වුණා. මගේ නෝනා 2026 6 වෙනි මාසේ 29 වෙනිදා වෙනකොට ලංකාවට ආවා. ඇත්තටම මම අසරණ වෙලා හිටපු වෙලාවේ මට ඉස්සෙල්ලාම සම්බන්ධ වුණේ තුෂාරි වික්‍රමාරච්චි කියන ඒ මිස් මට හැමදේම කියලා දීලා මේ විදිහට කරමු කියලා. එතකොට ශාලිකා වරුණී මිස් සම්බන්ධ කරගෙන ඒ වීඩියෝ එකක් දාලා ඊට පස්සේ කුමාර මහත්තයා සම්බන්ධ කරා. ඊට පස්සේ සරත් කුමාර දූල්වල මහතා සම්බන්ධ වුණා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි, ගොඩාක් පිං. තුෂාරි මිස් මට ඉස්සෙල්ලාම කතා බහ කරලා ඒ සියලුම දේවල් අහලා ඒ කරපු උදව්වට තුෂාරි මිස්ට ගොඩාක් ස්තුතියි මිස්, ගොඩාක් පිං. ශාලිකා වරුණී කියන ඒ සෝෂල් මීඩියා එකේ වීඩියෝ පළ කරපු මිස්ට ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං. සෝෂල් මීඩියා කරන කුමා සෝෂල් කියන YouTube channel එකේ කුමාර මහත්තයා ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං. එතකොට විශ්ව කලා විගමනික සංසදයේ සභාපති නීති උපදේශක සරත් කුමාර දූල්වල මහතා ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං. මගේ නෝනා 7-5ක්වත් මට වියදම් නොවි මගේ නෝනාව හැකි ඉක්මනින් ලංකාවට ගෙන්න ගන්න ඒ උදව් උපකාර කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං.